namai thinking and mama mගේ ජොබ් එකේ වැඩකට උදේ රැ ගමන් තමයි ඉන්නේ. ඉතින් නැතින්නේ පාර යන අතරමඟ ජොබ් එකේ වැඩකට යන හින්දා අපිට ඉතින් ලොකුවට විනෝද වෙන්න බෑ. බලන්නකො කන්දු මේ ටුපල් කාර්කාශ පොලක් හැ මෙච්චර කන්දු අත්තරින් ලස්සන පාරවත් හදන්න මේ මිනිස්සු කොච්චර මහන්සි වෙන්නේ නැත්ද? ඒ වුණාට ඒ තියෙන දර්ශනය කොච්චර ලස්සනද? මම නම් හරිම ආසාවෙන් මේ ටික ගියේ. මොකද හැමදාම දකින්න බිල්ඩින් එකක් තියෙන පරිසරය වගේ නෙමෙයි. මේ පරිසරය හරිම ලස්සනයි. සින්දුවකුත් දාගෙන මෙහෙම යන්න තියෙනවා කියන්නේ ඉතින් අය මොනවද නේද ළමයි? ඉතින් ඔහොම අපි ටිකටම යනවා. බලන්න ඔයාලට පේනවා ඇති මේ පාරවල් වල ලස්සන. මේ පාරට පැත්තේ ලස්සන. කොළ පාටක් නැති වුණාට අර පුරුදු පරිසරයෙන් නිදලා මේමගේ පැත්තකට ආපුවම මාර නිදහස දැනෙන්නේ. දිගටම ඉතින් යනවා. දෙපැත්තෙන් කන්දු මම හිතනවා මගේ අද වැඩ කරන තැන ගොඩක් ලස්සන වෙයි කියලා. ඊට පස්සේ මෙන්න මෙහෙම තැනකින් ඇතුළට ගියා. බලන්න ඒ කන්ද මිටලා ඒ යටින් කිලෝමීටර් ගාණක් දුරට පාරවල් හදලා තියෙනවා. මම හිතන්නේ වගේ මොකද මට පේන විදිහට නම් ඒ වගේ පිංගියක් තමයි එතන තිබ්බේ. ඉතින් කොච්චර ලස්සනද ඒ පරිසරය. ඉතින් අන්තිමට මම මගේ වැඩ කරන තැන තමයි මේ ඉන්නේ. බලන්න මං කොච්චර වාසනාවන්තද කියලා. මගේ වටපිටාව තනිකර තියෙන්නේ බීච් එකක්. මේ බීච් එක කොච්චර ලස්සනට පේනවද මං ඉන්න තැනට. ඉතින් මේ මම ඉන්නේ මේ සොකම් එකේ. මෙතනින් තම මුහුද ටිකක් බලාගෙන ඉන්න එක තමයි ඉතින් මං දවසම කරේ. මොකද එතන කෝඩ ස්ටිමස්මයින තැනක් නෙවෙයි. හින්ද මට කරනකොට දෙකුත් තිබෙනය අන්දවසම තන්ටෝලා පාර බලාගෙන හිටියා. හොඳ බලාගෙන හිටියා. When your heart is racing at the speed of light, and you feel like you got nowhere else to go. No, I hold you till the sun comes in the morning light. Yeah, I'll keep you safe, I'll never let you go. I'll never let you go.